ගමේ උන් හිතාගෙන ඉන්නේ මට කිසි දෙයක් කරන්න බැරි මම නිකමෙක් කියලා හිතාගෙන ඉන්නේ. අක්කේ! 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 අක්කේ මෙහාට වරෙන්කෝ. ගමේ උන්දලට මම අද පෙන්නන්නම්කෝ කොටල පෙන්නන්නම්කෝ මම කොටල විදිය කොහමද කියලා ඉවල. අක්කේ මෙහාට වරෙන්කෝ. කැත්ත ගනින්. මන්නේ හරි කැත්ත හරි ගනින් කිව්වම ආලා. අක්කේ! මෙහාට වරෙන්කෝ. මම පෙන්නන්නම්කෝ අද ගමේ උන්ට. මං කවුද කියලා ඉවල. මෙලොවම දෙයක් බැරි එකක් කියලා හිතාගෙන ඉන්නේ. ඈ? හැමදාම නිවටෙක් වෙන්නේ ආ යකෝ. අද කොටලා පෙන්නන්නම් මම. අක්කේ! අක්කේ! මල්ලි මොකද මේ කෑ ගහන්නේ මම එළියේ රෙදි බලවන හිටියේ මෙහාට වරේ මොකද මේ කෑ ගහන්නේ යකෝ මට තමයි ගමේ උන් කියන ඒවා අහගෙන ඉන්න බෑ. කැත්ත හරි මන්නේ හරි ගනින් උඹේ ඔය වැඩ පැත්තකට දාලා ගනින්. අම්මෝ මල්ලි අඬු කරගන්න එපා බං මේ අඬු කරගන්න නෙමෙයි කැත්ත හරි මන්නේ හරි ගනින් ඔය කියලා දාලා. තෝ මර කායි කියන්නේ මම ඔබට ඔද ඉක්ම කරලා ගනින්. මෙහාට ගනින්. අද මං ගමේ උන්ට පෙන්නන්නම් මං කවුද කියලා. හැමදාම නිකමේ කියලා හිතාගෙන ඉන්නේ. මෙහාට ගනින්. මල්ලි රණ්ඩුවට මම බලහන් ගන්න දීපන් මේ උඹ දැන් මල්ලි අත වහපන් දැන් උඹ දන්නවනේ අපේ පරම්පරාවම වටේටම වටේම තිබිච්ච කෙටුවා ඈ අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකෙත්ත ඈ කිරිකහ මුත්ත හත පරම්පරාවම කොටම මිනිස්සු ඉන්නේ ඉතින් යක බඩ බැින කොටන්න ඈ මල්ලි ඉතින් ගමේ මිනිස්සු මගේ දන්නවනේ ආයෙත් පාඩු ඉඳින් උඹ නැහැ ගන්න නැතුව හිටපන් අත මං කොටලා දෙකක් ඉවරක කපනවා කොටලා දෙකම කරනවා අනේ රත්තරන් මල්ලි යන්න එපා මල්ලි යන්න එපා එපා කියලා යකෝ නවත්ත මොන වතක් නෝනේ එකපාරක් ආන රත්තරන් මල්ලි කියලා දේ යකෝ මට තවත් ගමේ කියන්නේ ඕම් ආගෙන ඉන්න අපිට ඒව වැඩක් නැහැ මල්ලි අපිට තාමන්තර කතා කියන්නේ වහගෙන ඉන්න බෑ අප්පට අපිට එන්න විතරයි නේ මල්ලි උඹ පැත්තකට බලන්න පැත්තකට ඵලයන් පැත්තකට බලන්න මං අද කොටලමයි පස්ස බලන්නේ මොකෝ නැහැ ගන්නේ මම මේ පල්ලෙහා තියෙන කුඹර කොටන්න යන්නේ අම්මෝ දැන් තමයි අකරේ ටිකක් කිනුවේ මල්ලි ඕ